හරි ඔන්න එහෙනම් දැන් ඔන්න අලුත් වීඩියෝ එකක් ඉතින් මේ අපි ආයෙ හම්බෙන්නේ. එතකොට දැන් කර්මාන්ත තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට කර්මාන්තවල අලුත් කර්මාන්තයක් මේ වීඩියෝ එකෙන් අපි කන්ටිනියු කරනවා. එතකොට අපි ගත්තොත් දැන් කර්මාන්ත පාඩමේ එතකොට දැන් කර්මාන්ත කීපයක්ම අපි කරගෙන ආවා. දැන් මේ වීඩියෝ එකෙන් අපි කරනවා සල්ෆියුරික් නිෂ්පාදනය. ඔන්න දැන් අලුත් කර්මාන්තයක්. එතකොට දැන් වීඩියෝ එක බලනම අහගන්න අවශ්‍ය කරන පොඩි එක ලියා ගන්න. පස්සේ මම නෝට්ස් දානවා. නෝට්ස් ඊට පස්සේ කටපාඩම් කරගන්න. නැවත ඒ කියන්නේ කොපි කරන්න නැතුව ලියා ගන්න. එහෙම කළා කොහොමත් ඔළුවට මේ කියන වෙලාවේ දාගන්න හරි ලේසි දේවල් තියෙන්නේ. සැකසි අවුලක් නැහැ දාගන්න තියෙන ඔළුවට. හොඳයි. එතකොට දැන් වැඩේ පටන් ගමු. මම දෙන්නේ මොකද? දැන් කතා කරන්න යන්නේ සල්ෆියුරික් නිෂ්පාදනය. සල්ෆියුරික් අම්ලය හදන්නේ. සල්ෆියුරික් and H2SO4 නිෂ්පාදනය. සල්ෆියුරික් නිෂ්පාදනය. පළවෙනි කතාව තමයි මේකට මේ තව නමක් කියනවා. සල්ෆියුරික් නිෂ්පාදනය තව නමක් කියනවා. මොකද ස්පර්ශ ක්‍රමය කියලා කියනවා. ස්පර්ශ ක්‍රමය. ස්පර්ශ ක්‍රමය. මේක ඔයගොල්ලෝ නම නම් අහලා තියෙනවා කොහොමද ඔයගොල්ලෝ කාලේ තිබ්බ නම ස්පර්ශ ක්‍රමය. හොඳයි. කොහොමද අපි කර්මාන්තය පටන් ගත්තේ ඉස්සෙල්ලාම බලන්න මොනවාද? ඕනේ මොනවාද කියලානේ. ඕනේ කියන්නේ අමුද්‍රව්‍ය නේ බලන්න. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය. මේකෙත් ඒ වගේම බලන්න මොනවාද ඕනේ? අමුද්‍රව්‍ය කියලා. රෙකෝඩින් එකක් කියලා බැලුවේ. හරි. එතකොට දැන් මේ අමුද්‍රව්‍ය මොනවද ඕනේ? අමුද්‍රව්‍ය ඕනේ. මෙන්න මේ දේවල් ඕනේ. ජලය ඕනේ. ජලය ඕනේ. තව ඕනේ සල්ෆර්. සල්ෆර් මේ සිංහලෙන් මේ සල්ෆර්. ජලය ඕනේ සල්ෆර්. නැත්තම් සල්ෆර් හෝ නැත්තම් සල්ෆර් අඩංගු ලෝපස්. දැන් සල්ෆර් ගන්න කොහොමද? ඔන්න කතාව දැන් බලමු. ජලය කොහොමද දන්නවනේ අපි? ජලය සාමාන්‍ය පරිදි ගන්න ඇති. සල්ෆර් ගත්තොත් දැන් සල්ෆර් කියන එක අපිට නිකම්ම ඒ කියන්නේ ස්වභාවික ගෙන්දගම් විදිහට පොළෙන් ගන්න පුළුවන්. ඒක කතාව දාන්න. ඒත් එක්කම නැත්තම් මේ පෙට්‍රෝලියම් නිෂ්පාදන වලදී අතුරු බලයක් විදිහට අපිට සල්ෆර් ලැබෙනවා. මොකද්ද? එකක් ගෙන්දගම් නැත්තම් පොළවෙන් ස්වභාවිකව සල්ෆර් ගන්නවා. නැත්තම් පෙට්‍රෝලියම් නිෂ්පාදනයේ අතුරු බලයක් විදිහට සල්ෆර් ලැබෙනවා. එහෙම ගන්න පුළුවන් සල්ෆර්. සල්ෆර් ලෝපස් වලින් කොහොමද මේ වැඩේ කරගන්නේ? දැන් මේ වැඩේට ඕන නම් මෙන්න මෙයා. ඒ කියන්නේ මෙන්න මෙයාගේ මෙන්න මෙයා හදා ගන්න ඕනේ. SO2 වායුව. SO2 වායුව මෙතනදී අපි හදා ගන්නවා. අනේ හදා ගන්න SO2 වායුව මේ සල්ෆර් ලෝපස් ආශ්‍රිතව කෙලින්ම ගන්න පුළුවන්. නැත්නම් අපි SO2 වායුව තමයි සාමාන්‍ය කර්මාන්තවලදී හදාන්න තමයි යන්නේ. මෙතනින් කෙලින්ම ගන්න පුළුවන්. කෙලින්ම ගන්නදී දැන් සල්ෆර් ලෝපස් ගත්තාම මේ වගේ තියෙන මෙන්න මේ වගේ සංයුත. කොපර් සල්ෆයිඩ්, සිංක් සල්ෆයිඩ් වගේ සල්ෆර් ලෝපස් වල තියෙන සංයුත තමයි. මෙන්න මේගොල්ලන්ගේ මෙන්න මේ ලෝහ නිස්සාරණයේදී කොපර් සිංක් මේ කියන ලෝහ නිස්සාරණයේදී අතුරු බලයක් විදිහට පිට වෙන SO2 වායුව. SO2 ගෑස් එක පිට වෙනවා. අන්නේ SO2 ගෑස් එක අපිට කෙලින්ම වැඩේට ගන්න පුළුවන්. තේරුණාද? සල්ෆර් කියන එක normally ඒතකොට ස්වභාවික ගන්න පුළුවන්. නැත්නම් මගේ පෙට්‍රෝල් නිෂ්පාදනයේ අතුරු බලයක් විදිහට සල්ෆර් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ෆර් ලෝපස් ගත්තොත් මෙන්න මේ සල්ෆර් ලෝපස් වල තියෙන කොපර් සල්ෆයිඩ්, සිංක් සල්ෆයිඩ් වගේ සංයෝග වලින් කොපර් සිංක් වන යනාදී ලෝහ නිස්සාරණය කිරීමේදී අතුරු බලයක් විදිහට ලැබෙන SO2 වායුව. එහෙම ගන්නත් පුළුවන්. ඒතකොට දැන් මොනවා අමුද්‍රව්‍ය දන්නවා. අමුද්‍රව්‍ය කොහොමද ගන්න කියලා දන්නවා. ඊළඟට බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මේ වැඩේ වෙන්න කලින් දැන් දැන් මම මොකද SO2 ගෑස් එක හදා ගන්න ඕනේ කියලා කතාව කියවනේ. SO2 ගෑස් එක හදා ගන්න ඕනේ. ඒතකොට මේකේ පළවෙනි සීන් එක තමයි SO2 වායුව හදාගන්නේ. ඒක හදාගන්න ඕනේ. SO2 වායුව හදාගන්න එක තමයි පළවෙනි සීන් එක. SO2 වායුව හදාගන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේක පරීක්ෂණාගාරයක වගේ සාමාන්‍ය කරනවා නම් සල්ෆර් වාතය දහනය කරාන් පස්සේ SO2 කෙලින්ම හදාගන්න පුළුවන්. සල්ෆර් නිකන් වාතය දහනය කරාම SO2 හැදෙනවා. ඒ පරීක්ෂණාගාර සාමාන්‍ය විද්‍යාගාර පරීක්ෂණාගාරයක වගේ සාමාන්‍යයෙන් සල්ෆර් දහනය කරාන් පස්සේ SO2 හදාගන්න පුළුවන්. හැබැයි මේක එහෙම නෙමෙයි. මේ කර්මාන්තය. මේකට මේ සල්ෆර් දහනය කරා කියලා එකපාරට එහෙම හදාගන්න බෑ. ඇත්තටම බෑ. කියන්නේ කර්මාන්තයක් වුණාම මොකක් හරි ප්‍රොෆිට් එක ගන්න මේ කරන්න. එතකොට යම් කිසි වැඩ පිළිවෙලක් මේක තියෙන්න බෑ. අර මැදදී අවුල් යන එහෙම කතා බෑනේ මේ ආරක්ෂා වෙන්නත් ඕනේ. ඒතොර එන්නේ ඔක්කොම දේවල් එක එකපාරට නිකන් සල්ෆර් විජලි මේ වාතය දහනය කරා කියලා එහෙම SO2 හදාගන්න බෑ. මොකද ලොකු ප්‍රතික්‍රියා ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම මෙන්න මේකේ ඝන සල්ෆර් අරගෙන දැන් ඝන තත්ත්වෙනේ මෙයා ඉන්නේ.
මෙයාව අරගෙන ද්‍රව සල්ෆර් බවට පත් කරනවා උෂ්ණත්වයක් දීලා. උෂ්ණත්වය කියන්නේ අංශ සෙල්සියස් 140 දී වගේ ද්‍රව සල්ෆර් බවට පත් වෙනවා. 140 සෙල්සියස් ද්‍රව සල්ෆර් පත් වෙනවා. මේ ද්‍රව සල්ෆර් උනායින් පස්සේ ද්‍රව සල්ෆර් ගත්තායින් පස්සේ දැන් මෙතන ද්‍රව සල්ෆර් විතර නෙමෙයි අපද්‍රව්‍යයක් තියෙනවා. එකපාරට මේ සල්ෆර් අපි හොයාගත්තා කියලා ඝන සල්ෆර් හොයාගත්තා කියලා මේ ඝන සල්ෆර් ඇතුලේ අපද්‍රව්‍ය තියෙන බැයිද? තියෙනවා අනිවා තියෙනවා. එතකොට මෙන්න මේ කියන ද්‍රව සල්ෆර් සහ අපද්‍රව්‍ය තමයි හැදෙන්නේ. ඊට මොකක්ද කරන්නේ මේකට? මෙන්න මේකේ සම්සි ආම්ලික සංයෝග තියෙනවා. ආම්ලික සංඝටක තියෙන පුළුවන්. අන්න ඒ ආම්ලික සංඝටක උදාසීන කරන්න අපි කැල්සියම් ඔක්සයිඩ් දානවා. ආම්ලික සංඝටක තියෙන්න පුළුවන්. අන්න ඒ ආම්ලික සංඝටක උදාසීන කරන්න කැල්සියම් ඔක්සයිඩ් දානවා. එතෙන් දැන් පියවරට කියන්නේ කැල්සියම් ඔක්සයිඩ් මගින් උදාසීන කිරීම කියලා. කැල්සියම් ඔක්සයිඩ් මගින් කැල්සියම් ඔක්සයිඩ් මගින් උදාසීන කිරීම. කැල්සියම් ඔක්සයිඩ් මගින් උදාසීන කිරීම කියන්නේ. දැන් ලැබෙන්නේ මොනවද? ලැබෙන්නේ අර ද්‍රව සල්ෆර් සහ අපද්‍රව්‍ය ටික ලැබෙනවා. ඊට පස්සේ මේක පෙරීමකට භාජනය කරනවා. අන්න ඊට පස්සේ අපිට ලැබෙන්නේ අර ද්‍රව සල්ෆර් විතරයි. පෙරීමට භාජනය කරාම කවුද නැති වෙන්නේ? අපද්‍රව්‍ය ටික නැති වෙනවා. ඒ නැති වෙනවා. ඊට පස්සේ පෙරුණාන් පස්සේ ද්‍රව සල්ෆර් විතර ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ද්‍රව සල්ෆර් ටික පොම්ප කරනවා ලොකු උෂ්ණත්වයක් තියෙන කුටීරයකට. එතනින් සල්ෆර් ද්‍රව සල්ෆර් SO2 බවට පත් වෙනවා. SO2 ගෑස් බවට පත් වෙනවා. SO2 ගෑස් බවට පත් වෙන්නේ කොහොමද? ද්‍රව සල්ෆර් පොම්ප ඒ අදාළ කුටීරයට උෂ්ණත්වයක් යටතේ දහනය කරන්න පොම්ප කරා කියලා SO2 හැදෙන්නේ නැහැ. ඒකට වියලි වාතයක් ඇඩ් කරනවා. ඒ කියන්නේ මේ ද්‍රව සල්ෆර් හැදුනන් පස්සේ ද්‍රව සල්ෆර් බිඳිති විදිහට උෂ්ණත්වයක් තියෙන හොඳ උෂ්ණත්වයක් තියෙන කුටීරයකට පොම්ප කරනවා. අන්නේ කුටීරයටම එකතු කරනවා වියලි වාතය. වියලි වාතය කිව්වහම ඕකේ තියෙන බලක් ඔක්සිජන් විතරක් නෙමෙයි. අපිට හොද හදා ගන්න ඕන අපිට SO2 තමයි. අපි හදා ගන්න ඕනේ SO2. ඒක තමයි ඇත්තම කතාව. නමුත් වියලි වාතය කිව්වම SO2 විතරක් නෙමෙයි. වියලි වාතය කිව්වම O2 විතරක් නෙමෙයි තියෙන්නේ. වැඩියෙන් නයිට්‍රජන් ඔක්සිජන් හයිඩ්‍රජන් වගේ එක එක ඒ ගොඩක් තියෙනවා නේද? ඒක දැන් වැඩේ වෙන්නේ නමුත් ඔක්සිජන් එක විතරයි. ඔක්සිජන් සහ සල්ෆර් ප්‍රතික්‍රියා කරලා SO2 හදනවා. ඒ හදද්දී මේ කියන කුටීරයට ද්‍රව සල්ෆර් බිඳිති විදිහට තමයි පොම්ප කරන්නේ. ඒ බිඳිති විදිහට පොම්ප කරාන් පස්සේ අන්න ඒ බිඳිති විදිහට පොම්ප කරාත් එක්ක එතනින් දෙන වියලි වාතයේ තියෙන ඔක්සිජනුයි අන්න ඒක සල්ෆර් ප්‍රතික්‍රියා කරලා SO2 හදාගන්නවා. ඒ ක්‍රියාවත් මම මෙහෙම ලිව්වා. SO2 මොනම හැදෙන්නේ. එතකොට අපිට ඕන එකයි හැදුණානේ. අපිට දැන් මූලික වශයෙන්ම හදාගන්න ඕනව තිබ්බ එක හදාගත්තා. හරිද? ඕනව තිබ්බ එක හදාගත්තා. එතකොට තමයි දැන් වියලි වාතය ගැන. වියලි වාතය ගැන මම කිව්වා. වියලි වාතය මේකේ වැඩිපුරම තියෙන O2 මන් නෙමෙයි. O2 තියෙනවා N2 H2 වගේ කේක වායුන් වල තියෙන වියලි වාතය ඇතුළේ. ඒතර වියලි වාතය ඇතුළේ මෙන්න මේ එක එක තිබ්බට ප්‍රතික්‍රියා වෙන්නේ ඔක්සිජන් එක විතරයි. හැබැයි දැන් වියලි වාතය ඇතුළේ ඔක්සිජන් ඉන්නේ අඩු ප්‍රමාණයකින් අපි හොඳටම දන්නවනේ. ඔන්න ඔය කාරණේ හින්දා මෙතනදී ඔක්සිජන්ගේ පරිමාණ ඒකක ප්‍රමාණය වැඩිපුර පාවිච්චි කරනවා. ඒකක 8-9ක් විතර. පරිමාණ ඒකක ඔක්සිජන් අඩු ප්‍රමාණයක් වියලි වාතයේ තියෙන හින්දා. හරිද? වියලි වාතයේ අඩු ප්‍රමාණයක් ඔක්සිජන් තියෙන හින්දා හොඳ කාර්යක්ෂම ක්‍රියාපිළිවෙලක් යටතේ SO2 වායු හදා ගැනීම අරමුණ ඇතිව මේ ඔක්සිජන් ප්‍රමාණය ඔක්සිජන් වැඩි ප්‍රමාණයක ප්‍රතික්‍රියා කරවීම සඳහා වියලි වාතයේ පරිමාණයක 8-9 වගේ ලොකු ප්‍රමාණයක යොදා ගන්නවා. ඒ සල්ෆර් පරිමාණයක එකකට සල්ෆර් පරිමාණ එකකට මේකේ යම්කිසි පරිමාණයක එකකට ඔක්සිජන් නෙමෙයි වියලි වාතයේ පරිමාණයක 8-9 වගේ ප්‍රමාණයක් පාවිච්චි කරනවා. සල්ෆර්ගේ පරිමාණයක එකකට වියලි වාතය පරිමාණයක 8-9 වගේ ලොකු ප්‍රමාණයකින් භාවිත කරනවා කියලා මම කිව්වා. ඒ නිසා තමයි වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් යටතේ සල්ෆර් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා SO2 වායුව හදාගන්නේ. එතකොට ඔන්න ඔය තමයි පළවෙනි කතාව SO2 වායුව හදාගන්න එක. ඊළඟට
දැන් මේ හදාගත්ත SO2 වායුව ඒත් එක්ක මම එකක් කියන්න සල්ෆර් සහ ඔක්සිජන් එක්ක SO2 වල ප්‍රතික්‍රියා මේ සල්ෆර් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා SO2 ට හැදුනේ. එතකොට වැඩි එකෙන් දැන් මෙතනදී O2 ප්‍රමාණය වැඩිපුර භාවිතා කරා පරිමායක ප්‍රමාණය. එතකොට ඔක දැන්ටත් අහලා ඉතින් ලේ චැට්ලියේ මූලධර්මය කියලා එකක්. මෙන්න මේක ලේ චැට්ලියේ මූලධර්මයට අනුව යම් කිසි ප්‍රතික්‍රියාවක වැඩිපුර ප්‍රමාණයක් අපි භාවිතා කරද්දී අන්න ඒ කියන ප්‍රතික්‍රියාවේ මේ කියන තියෙන ප්‍රතික්‍රියාවක අඩු වෙන පැත්තකට වැඩි ප්‍රතික්‍රියා ප්‍රමාණයක් භාවිතා කරනවා නම් අන්නේ වැඩි ප්‍රතික්‍රියා ප්‍රමාණයක් භාවිතා කරන ප්‍රතික්‍රියකේ ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු වෙන පැත්තට මේ වැඩිපුර කියන අඩු වෙන පැත්තට ප්‍රතික්‍රියා දිරිමත් වෙනවා. ඒ කියන්නේ O2 වැඩි ප්‍රමාණයක් අපි භාවිතා කරා. එහෙනම් ඔක්සිජන් වායුව වැඩි ප්‍රමාණයක් භාවිතා කරා. ඔක්සිජන් වායුව අඩු වෙන පැත්තට ප්‍රතික්‍රියා දිරිමත් වෙනවා. ඒ කියන්නේ SO2 හැදෙන පැත්තට ප්‍රතික්‍රියා දිරිමත් වෙනවා. SO2 හැදෙන පැත්තට ප්‍රතික්‍රියා දිරිමත් වෙනවා. ඒකත් වාසිය. අන්නේ වාසියත් තකා තමයි මෙතනදී වීලි වාතය වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ. SO2 ඉතාමත් කාර්යක්ෂමව හදා ගැනීමේ ශීඝ්‍රතාවය සඳහා තමයි භාවිතා කරන්නේ. ඒක හේතුව. හරි. අනිත් එක මේ ඔක්සිජන් ප්‍රමාණය ඉතින් කොහොමත් අඩුවෙන් තමයි තියෙන්නේ මේ වීලි වාතයේ හින්දා. අන්නේ කතා දෙක මත තමයි ඔක්සිජන්ගේ පරිමාණය නැත්නම් වීලි වාතයේ පරිමාණය 1/8 වගේ ලොකු ප්‍රමාණයක් භාවිතා කරන සල්ෆර්ගේ එකකට. අනේ මතක ඊළඟට මේකේ වැඩේ තියෙන්නේ මෙන්න මේ හදාගත්ත SO2 වායුව හරි හදාගත්ත SO2 වායුව SO3 බවට පත් කරනවා. හදාගත්ත SO2 වායුව SO3 කරගන්න ඕන. ඒ කොහොමද? මෙතනදී උත්ප්‍රේරකයක් භාවිත කරනවා. V2O5 කියලා උත්ප්‍රේරකයක් භාවිත කරනවා. හරි දෙන්න. මම බලන්න කොඩනවා කියලා. හරි V2O5 වැනෝඩියම් පෙන්ඩොක්සයිඩ් නේ. වැනෝඩියම් මේක ඉස්සරත් අහලා තියෙනවා ඔයගොල්ලෝ. පෙන්ටොක්සයිඩ් කොහොමද ඔයගොල්ලෝ දන්නවනේ උත්ප්‍රේරකයක් භාවිත කරන්න ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි දියුණු කරගන්න කියලානේ ඒක කොහොමද දන්නවනේ අපි. එතන මෙතනදී මෙන්න මේ V2O5 කියන වැනෝඩියම් පෙන්ටොක්සයිඩ් කියන ප්‍රතික්‍රියාවක භාවිත කරලා මෙන්න මේ ප්‍රතික්‍රියාව ඉතාමත් හොඳින් ශීඝ්‍රව කරගන්න මේ අරමුණක් තමයි තියෙන්නේ. ඒතකොට එහෙම ගත්තොත් කෙලින්ම ඊළඟ කුටීරයට නැත්නම් උත්ප්‍රේරක පෘෂ්ඨ සහිත කුටීරයට එවන්නේ කවද SO2 නේ. SO2 තමයි එවන්නේ. දැන් SO2 නම් හදාගත්තේ. මුලින්ම SO2 අපි හදාගත්ත සල්ෆර් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා. දැන් SO2 හදාගත්ත SO2 මෙන්න මේ කියන උත්ප්‍රේරකයට එවුවහම පස්සේ මෙයා උත්ප්‍රේරකය මෙන්න මේ උත්ප්‍රේරකයට එවුවහම පස්සේ මෙතන SO2 විතරක් තියෙන්නේ. SO2 විතරක් තියෙන්නේ. එහෙනම් SO2 හරි SO2 විතරක් තියෙන මං අහන්නේ. දැන් මෙතනදී මේ ප්‍රතික්‍රියා කරේ කාත් එක්කද සල්ෆර්? වියලි වාතයත් එක මං කිව්වේ වියලි වාතයේ O2 තියලා N2 S2 එක එක ඒවා තියෙනවනේ. එහෙනම් මෙතෙන්ට මෙන්න මේගොල්ලොත් එනවා තා අපද්‍රව්‍යයක් එනවා. නේ? O2 එක්ක කියන්නේ O2 එක්ක සල්ෆර් ටික යාලට දැම්ම වියලි වාතය. ඒතර වියලි වාතය දැම්මම පස්සේ අන්නේ කුටීරේ තිබ්බ මේ වියලි වාතය අනම්මනම් වියලි වාතය තිබ්බ අනිත් සෙට් එක ඔක්කොම මෙතන අපද්‍රව්‍ය විදිහට සෙට් වෙනවනේ. නැවත අපද්‍රව්‍ය විදිහට ඉතුරු වෙනවනේ. අන්නේ සෙට් එකම තමයි නැවත මෙන්න මේ උත්ප්‍රේරක පෘෂ්ඨයට යන්නේ. එතන උත්ප්‍රේරක පෘෂ්ඨයට මෙන්න මේ සෙට් එකම ගියයින් පස්සේ මෙන්න මේ සෙට් එකම ගියයින් පස්සේ මෙන්න මේ සෙට් එක මොකද කරන්නේ උත්ප්‍රේරක පෘෂ්ඨයේ මේ මෙතනින් දැන් අධිශෝෂණය වෙනවා. මේ SO2 අණු නම් මේ N2 ත් අධිශෝෂණය වෙනවා. හරි. නොයෙකුත් අවද්‍රව්‍ය අධිශෝෂණය වෙනවා උත්ප්‍රේරක පෘෂ්ඨයට. එතකොට මෙන්න මේගොල්ලෝ වැඩිපුර වෙන්න ගොඩක් හිටියොත් එහෙම මේ අපද්‍රව්‍ය ගොඩක් හිටියොත් එහෙම මෙන්න මේ උත්ප්‍රේරක පෘෂ්ඨය හරහා සිදුවන ප්‍රතික්‍රියාව හරියට සිද්ධ වෙන්නේ නැහැ. මොකද පෘෂ්ඨයට අධිශෝෂණය වෙන්න අමාරු නම් හරිද SO2 ට මේ පෘෂ්ඨයට අධිශෝෂණය වෙන්න බෑ මේ සෙට් එක වල පෘෂ්ඨය වහගෙන ඉන්නේ. එහෙම වුණොත් ඉතින් ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. හරියට වෙන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ ලොකු ප්‍රමාණයකින් වැඩි කරන්නේ නැහැ. අන්න ඒගොල්ලෝ ලොකු ප්‍රමාණයකින් වැඩි කරන්නේ නැතුව ඉන්න තමයි මෙතනදී මේ කියන්නේ 8 9 වගේ පරිමායක ප්‍රමාණයක් භාවිතා කරාට මොකද මීට වඩා ලොකු පරිමායක භාවිතා කරන්න පුළුවන්. හැබැයි එච්චරවත් කරන්නේ නැත්තේ මොකද මෙන්න මේ සීන් එකේ ඉඳන් මෙතන උත්ප්‍රේරක පෘෂ්ඨයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි වෙන්න ඒක බලපෑමක් කරන ඉන්න තමයි මෙතනදී යම්කිසි පරිමායක ප්‍රමාණයක් නියත වශයෙන් තියාගෙන ඊට පස්සේ අර හැදෙන අපද්‍රව්‍ය SO2 ටික V2O5 වෙන උත්ප්‍රේරක පෘෂ්ඨයට දාන්න. ඊළඟ කුටීරයට යවන්න. ඒතර SO2 N2 නැත්නම් N2 මම ගත්ත මොකද N2 අනිවාර්යෙන් ඊළඟ වාතයේ වැඩිපුරම තියෙන එක හින්දා N2 නිකන් හයිලයිට් කරලා දැක්කුවා.
එතකොට මෙන්න මේකේ අමුද්‍රව්‍ය සෙට් එකත් එක්ක මෙතෙන්ට ඔන්න අධිශෝෂණය වෙලා නමුත් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මොකද අපි යම්කිසි පරිමාණයක ප්‍රමාණයක් එක තමයි වැඩි කරේ. එතකොට SO2 අපි දැන් O2 තියෙනවා. ඇයි මේ O2 ඔක්කොම ප්‍රතික්‍රියා වුණාද නැහැ. මේ තිබ්බ O2 ඔක්කොම ප්‍රතික්‍රියා වුණේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ SO2 මෙන්න මේ O2 ප්‍රතික්‍රියා කරලා මෙතනදි වෙන්නේ මෙහෙම. මේ SO2 O2 ප්‍රතික්‍රියා කරලා SO3 හැදෙනවා. දාන්න තාපය ඒ තාපය ගෙල්ලීම. හරිනේ. අනේ SO2 මේ බලන්න දාන්න මේවා. හරිනේ. 2 4 2 6යි. ඔන්න එතකොට දැන් උන මෙන්න මේ ප්‍රතික්‍රියාව උනේ. මෙන්න මේ ප්‍රතික්‍රියාවයි උනේ. හරි. එතකොට දැන් ඔන්න උත්ප්‍රේරක පෘෂ්ඨයට SO2 දැන් උත්ප්‍රේරකයක් දාන්නේ මම කිව්වා අද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරගන්න වෙන කිසිම හේතුවක් නෙමෙයි. තුනේ මෙයා ඇවිල්ලා මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා එහෙම ගන්න. එතකොට SO2 සහ මේ තිබ්බ O2 ටික කියන ඉතුරු O2 ටික ප්‍රතික්‍රියා කරලා හැදෙන SO3. මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. එහෙනම් තාපය උපදිනවා. තාපදායක තාපය උපදිනවා. හරි. එතකොට ඔන්නෝම SO3 වායුව හැදුනා. හරි SO3 වායුව හැදුනා. ඒත් එක මේක ප්‍රත්‍යාර්ථ ප්‍රතික්‍රියාව. ප්‍රත්‍යාර්ථ ප්‍රතික්‍රියාව. එහෙම තමයි ලියලා තියෙන සම්බන්ධ ලියලා දෙන්නේ. පුතේ ලියලා තියෙන්නේ එහෙමයි. ප්‍රත්‍යාර්ථ ප්‍රතික්‍රියාව. එතකොට මෙතන පොඩ්ඩක් බැලුවොත් මෙන්න මෙහෙම කතාවක්. මෙතන මෙන්න මෙහෙම සීනයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම. මේගොල්ලන්ගේ මවුල අනුපාතය මෙතන එකට එක අණු එක තමයි ගන්න. එකට එකක් තමයි ගන්නේ මවුල අනුපාතය. ඇයි ඒ කියලා කිව්වොත් දැන් එහෙම ගත්තයින් පස්සේ බලන්න ස්ටෝකියෝමෙට්‍රික් අනුපාතන අනුව දැන් මෙයාගේ එකකට මෙයා එකකට ඒ කියන්නේ සල්ෆර් නෙමෙයි SO2 මවුල එකකට ඕනේ O2 මවුල ගන්න 0.5යි නේද? සල්ෆර් මවුල එකකට ඕනේ O2 මවුල ගන්න 0.5යි. එහෙම බලමු. මෙයාගේ දෙකකට එකයි නම් මේක. එතකොට 0.5. එතන SO2 මවුල එකකට O2 ඕනේ මවුල 0.5. එතකොට මෙතනදී ලොකු ප්‍රමාණයක් يعني මේ SO2 හදාගත්ත ප්‍රීපීවරේ වගේ O2 වෙන වැඩි ප්‍රමාණයක් භාවිත කරලා එහෙම මුකුත් කරලා නැහැ. ඇයි එහෙම කළා නැත්තේ? දැන් එහෙම කරා නම් මොකද වෙන්නේ? එහෙම කරා නම් දැන් O2 අපි වැඩි ප්‍රමාණයක් භාවිත කරනවා. වැඩි ප්‍රමාණයක් භාවිත කරද්දී මොකද වෙන්නේ? ලේචර්ජයේ මූලධර්ම අනුව මේ ප්‍රතික්‍රියාවේ අඩුවන පැත්තට ඉදිරි දිශාවට ප්‍රතික්‍රියා දිරිමත් වෙනවා. SO3 වැඩිපුර හැදෙනවා. හැබැයි එහෙම හැදෙනකොට වාසි. නමුත් මෙතන්දි වැඩිපුර O2 ප්‍රමාණයක් අපි භාවිත කරන්නේ නැති එක හේතුවක් තමයි මෙන්න මේ උත්ප්‍රේරක කතාව. මොකද O2 වැඩි ප්‍රමාණයක් භාවිත කරොත් ඒ ගමම මොකද වෙන්නේ? මේ උත්ප්‍රේරක පෘෂ්ඨයට මේ තියෙන O2 ගොඩක් අධිශෝෂණය වෙනවා. සෑහෙන අධිශෝෂණය වෙනවා O2. තියෙන O2 අණුත් අධිශෝෂණය වෙනවා උත්ප්‍රේරක පෘෂ්ඨයට. එතකොට මේ SO2 අණු වල උත්ප්‍රේරක පෘෂ්ඨයට අධිශෝෂණය වීමේ හැකියාව අඩු වෙනවා. ඇයි දැන් මේ O2 අධිශෝෂණය වෙනවා? අපද්‍රව්‍යයක් තියෙනවා. දැන් O2 වැඩිපුර දාලා ඌත් ඉන්නවා මේක ඇතුළේ. අධිශෝෂණය වෙනවා. ඉතින් SO2ට එනවා SO2 බලලා යන්න තැනක් නැහැ මට. ඇලෙන්න තැනක් නැහැ. අධිශෝෂණය වෙන්න අමාරුයි. සෑහෙන්න අමාරුයි. එතකොට නැවත ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාව සිද්ධ වීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. මොකද උත්ප්‍රේරක පෘෂ්ඨයට අධිශෝෂණය වෙන ප්‍රමාණය අනුව තමයි මේ ප්‍රතික්‍රියාව හැටි සිද්ධ වෙන්නේ. එතකොට මේ අපද්‍රව්‍ය මේ වැඩිපුර ප්‍රතික්‍රියාවේ මේ මොහොතේ අඩු මට්ටමක තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මෙතනදී O2 ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගෙන නැත්තේ. යන්න එක මතක තියාගන්න. හරි. එන්න මට හරි ඒක මේ
ස්ටෝරේජ් මැසේජ් එකක් ආවා මේ ස්ටෝරේජ් සමහරවිට ෆුල් වෙන එක. අලුත් අර ප්‍රත්‍යස්ථා වීඩියෝ දාද්දි ස්ටෝරේජ් ෆුල් වෙලා තමයි මේ ස්ටඩි එකක් ආයද මේ ගැන ඒ කයි කාලක වීඩියෝ එකක් තිබ්බේ. ඊට පස්සේ විනාඩි 5ක විතර ආයෙ වීඩියෝ දානවා ස්ටෝරේජ් ෆුල් වෙලා වීඩියෝ එක නිකම්ම නවතිනවා. හරි. එතකොට මේ දැන් අපි කිව්වේ මෙන්න මේ කියන ප්‍රතික්‍රියා. එතකොට දැන් මේ ප්‍රතික්‍රියාවටදී ඒකානු එක මවුල් අනුපාතයෙන් තමයි සිද්ධ වෙන්නේ කියන එක අපි කිව්වා. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය අනුව එසොඩු මවුල් එකකට ඕටෝ මවුල් 0.5 යොන කියලා කිව්වා. එතන මෙතනදී වැඩි කරන්නේ නැත්තේ ඇයි ඕටෝ මවුල් ප්‍රමාණය? ඇයි වැඩි කරන්නේ නැත්තේ? මෙන්න මේ කියන උත්ප්‍රේරක පෘෂ්ඨයට ඕටෝ අධිශෝෂණය වුණොත් එසොඩුට අධිශෝෂණය වීමේ හැකියාව අඩු වෙන හින්දා. ඒත් එක්කම මෙතනදී අපි කරන්නේ මේ තාපය උපදවන තාපදායක ප්‍රතික්‍රියාවක් නේ. මේ සූත්‍රය හැදෙන තාපදායක ප්‍රතික්‍රියාවක් හින්දා. අන්න එහෙම වුණොත් තාපය උපදිනවනේ. තාපය උපදිනවා කියන්නේ මේක දැන් ලොකු සීන් එකක්. මේ ලොකු කුටි ඇතුලේ එන්න SO2 එන ප්‍රමාණයක් යනදී SO3 ලොකු පුල් එකක් හදන ගොඩක් හදා ගන්න. එතන මෙතනදී තාපය කොච්චරනම් පිට වෙන්නේ නැද්ද? තාපය කොච්චර නිබඳ නැද්ද? ඒ වුණොත් මේ කුටියේ දැන් තාපය මේ ප්‍රතික්‍රියාව වෙන්න තාපය උපදිනවා. එහෙම වුණාම මේ කුටියේ උෂ්ණත්වය වැඩි වෙනවා නේ. උෂ්ණත්වය වැඩි වුණොත් තාපදායක ප්‍රතික්‍රියාවට එක හොඳද නැද්ද? උෂ්ණත්වය වැඩි වුණොත් තාපදායක ප්‍රතික්‍රියාවට එක හොඳද නැද්ද? හොඳ නැහැ. තාපදායක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒ තාපදායක ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒකේ ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. තාපදායක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි වෙද්දී ඉදිරි ප්‍රතික්‍රියාව නෙමෙයි ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. අන්න අවාසිදායක තත්ත්වය. අන්න අවාසිදායක තත්ත්වය. ඇයි ඉන්නේ? SO3 හැදුනා. හැබැයි ඉතින් දැන් ආයෙ මේ දින SO3 ආයෙ SO2 වෙන්න ගත්තොත් මොකද වෙන්නේ? කර්මාන්තය අවුල්නේ සම්පූර්ණ අවුල්නේ. ඒ වෙන්න දෙන්න පුළුවන්ද? බෑ. අන්න ඒකට විසඳුමක් විදිහට මේ තාපදායක ප්‍රතික්‍රියාවෙන් තාපය උපදිලා උෂ්ණත්වය වැඩි වීම අවම කරගන්න පොඩි ට්‍රික් එකක් යොදනවා. ඒ කියන්නේ මෙතන ඇත්තටම උෂ්ණත්වය මෙන්න මේ වගේ 400 500 වගේ උෂ්ණත්වයක් සාමාන්‍ය මේක ඇතුළේ මේ ප්‍රතික්‍රියාව අවශ්‍ය වෙනවා. එන අවශ්‍ය වෙනවා කියන්නේ මේ මොහොතේ මේ උපදින තාපයත් එක්ක හැම වෙනවා. හරිද? එහෙමනේ. එතකොට දැන් වැඩේ කියන්නේ දැන් එහෙම වුණොත් දැන් මේ වගේ උෂ්ණත්වයේ මේ එකතු වෙලා තාපය වැඩි වෙලා තාපය ජනනය වෙලා අවසානයේ ලොකු උෂ්ණත්වයක් එනවනේ. එහෙම වුණොත් තාපදායක ප්‍රතික්‍රියාවට ඒක අවාසි. අනේ ඒ නිසා මේ කතාව මගහරව ගන්න මෙන්න මේ ප්‍රතික්‍රියාව නිකන් සිද්ධ වෙන්න දෙන්න. ඒ ප්‍රතික්‍රියාව පියවර 4ක් යටතේ අපි කියන උත්ප්‍රේරක පෘෂ්ඨ නැත උත්ප්‍රේරක පටි 4ක් යටතේ තමයි සිද්ධ කරන්නේ. උත්ප්‍රේරක පෘෂ්ඨ නැත උත්ප්‍රේරක පටි 4ක් යටතේ තමයි සිද්ධ කරන්නේ. පියවර 4ක් යටතේ තමයි සිද්ධ කරන්නේ. අනේ කියන පියවර 4 යටතේ එකින් එක ඒ කියන්නේ මම ඔයාලට chart එකක් දාන්න ඒක මතක තියාගන්න ලොකුවට ඕනේ නැහැ. ඒ කියන්නේ කොහොමද උෂ්ණත්ව මතක තියාගන්න අවශ්‍යතාවය නැහැ එක එක පියවරවල. ඒක 100ට ගැන මේ හැදෙන SO3 පළදාවත් 100ට කොච්චරද එහෙමත් තියෙනවා. ඒක මම දාන්නම් නෝට්ස් එකක් දිහා මම ඩිස්ක්‍රිප්ෂන් එක දානවා මම නම්බර් එක දාලා නෝට්ස් එක නෝට් ගන්න මම නෝට් එකම තියෙන්නේ. එතකොට අන්න එහෙම ගන්න. එතකොට දැන් ඒවයි තියෙනවා මේ සම්මුණ chart එකම තියෙනවා. ඒක ඇත්තටම අවශ්‍ය නැහැ. නිකන් ඉගෙන මතක තියාගන්න ඇත්තටම අවශ්‍ය නැහැ ඒක නම්. මේ අර කියන වැඩේනවා මේ වැඩේ වලට දාගන්න ඕනේ. කොහමද පියවර 4ක් යටතේ සිද්ධ කරන්නේ ඇයි උෂ්ණත්වය අඩු කරගන්න. ඒ කියන්නේ පළවෙනි පියවරට වඩා දෙවෙනි පියවර උෂ්ණත්වය ටිකක් අඩුයි. එන්නෙම උෂ්ණත්වය අඩු කර පියවර 4ක් යටතේ මෙන්න මේ කියන ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. අන්න එහෙම සිද්ධ කළා තමයි අර කියන තාපදායක ප්‍රතික්‍රියාව තාපජනනය වීම හින්දා උෂ්ණත්වය වැඩි වුණොත් අන්න ඒ උෂ්ණත්වය වැඩි වීමේ අනිසි අහිතකර බලපෑම අවම කරගන්න තමයි අන්න ඒ වගේ උත්ප්‍රේරක පෘෂ්ඨ නැත්නම් උත්ප්‍රේරක පටි 4ක් යටතේ මෙන්න මේ කියන ප්‍රතික්‍රියාව සිද්ධ කරලා SO3 හදාගන්න. අන්න එක මතක ගන්න. ඒත් එක්කම එහෙම කරා එහෙම කරලා දැන් උත්ප්‍රේරක පටි 4ක් යටතේ කරන්නේ මොකද මේ උෂ්ණත්වය අඩු කරගන්න වැඩි. අන්න එහෙම කරලා හරිද? සාමාන්‍යයෙන් අපි කියනවා මෙන්න මේ කියන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මධ්‍යයන්නේ නැත්නම් ප්‍රශස්ත උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 400 454 කියලා අපි 400 454ක 450 කිව්වොත් බොහෝ විට හරි. හරි 450 කට ඇති. එහෙම ඕල නේද මේක ලියද්දි ප්‍රතික්‍රියා හැම ලියද්දි 450 කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. V2 over උත්ප්‍රේරක යටතේ 450 සෙල්සියස් උෂ්ණත්වය යටතේ එහෙම දෙන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතනදී පීඩනයේ පීඩනයේ කතාවක් තියෙනවා. පීඩනය 1 වායුගෝලීය පීඩනයට තමයි ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. පීඩනය 1 atm වායුගෝලීය පීඩනයට තමයි ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. ඇයි ඒ? පීඩනය වැඩි කරොත් ඉතින් ඒත් හොඳයි. පීඩනය වැඩි කරොත් මොකද වෙන්නේ? ලේ චැටි මුල දානවා නම් පීඩනය වැඩි කරොත් ප්‍රතික්‍රියාවක
ඒ ප්‍රතික්‍රියාව ඒ ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. පීඩනය වැඩි කරනවා. හැබැයි මෙතන පීඩනය වැඩි කරන්නේ නැහැ. ඇයි? එකයි ඒ ටීම් කියන වායුගෝලීය පීඩනයට දෙනවා පීඩනය තියාගන්න. ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්න කිව්වොත් වායුගෝලීය පීඩනය යටතේ එකයි ඒ ටීම් වායුගෝලීය පීඩනය යටතේ එම වෙන මේ කියන ප්‍රතික්‍රියාව 99ක් හරි හැටි සිද්ධ වෙනවා. වායුගෝලීය පීඩනය යටතේම මෙන්න මේ කියන ප්‍රතික්‍රියාව 99ක් හරියටම සිද්ධ වෙනවා. ඒ නිසා කිසි අවුලක් නැහැ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ප්‍රතික්‍රියාවට පීඩනය බලපෑමක් ඕනේ නැහැ. පීඩනය බලපෑමක් අවශ්‍යම නැහැ. දැන් එකයි ඒ ටීම් වායුගෝලීය පීඩනයට දෙවෙනි මේ ප්‍රතික්‍රියාව 99ක් සිද්ධ වෙනවා. එකම බලපෑම පොඩ්ඩක් හරි දෙන්න මෙන්න මේක උෂ්ණත්වය මොකද තාවදායක ප්‍රතික්‍රියාවෙන් තාපය ජනනය වෙන හින්දා වැඩේ කියන්නේ අන්න ඒකත් මග හොර ගන්න තාපය ජනනය වෙලා උෂ්ණත්වය වැඩි වෙන මග හොර ගන්න ඔන්න පියවර 4ක් යටතේ ප්‍රතික්‍රියාව සිද්ධ කරා. එයාට තේ ප්‍රධාන උෂ්ණත්වයක් විදියට 400 450 වගේ උෂ්ණත්වයක් ගත්තා. ඔන්න කතා තමයි දැන් ඔන්න කිව්වේ. දැන් යාලකින් රෙකෝඩ් කරනවා බලන්න. හරි අවුලක් නැහැ ඒක. එතකොට දැන් මේ ඊළඟට වැඩේ ගැන අපි හදාගත්තේ කවද? SO3 වනේ. අවසානයේ අපි SO3 තමයි හදාගත්තේ. ඔන්න SO3 හදාගත්තා. කවද හදාගත්තේ SO3. ඒතර SO3 හදාගත්තාන් පස්සේ මොකද වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට දැන් ඔන්න උත්ප්‍රේරක පෘෂ්ඨ සහිත අර පියවර 4කින් යුක්ත පටි 4කින් යුක්ත උත්ප්‍රේරක පෘෂ්ඨ සහිත අන්නේ කතාව දැන් හරි. උත්ප්‍රේරකයේ අදාළ කතාව දැන් හරි. ඒක ඉවරයි. පියවර 4කින් යුක්ත අන්නේ කියන උත්ප්‍රේරක පටි 4ක් යටතේ කරපු අන්නේ කියන ප්‍රතික්‍රියා සීන් ටික ඒ කියන්නේ SO3 හදාගත්තු ප්‍රතික්‍රියා දැන් ඔන්න හරි. ඊළඟට අපි යනවා අධිශෝෂණ කුටීරයට. අධිශෝෂණ කුටීරයේදී වෙන්නේ මෙන්න මේ SO3 සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඈ දැන් අපි හදාගන්න සල්ෆියුරික් නේ. සල්ෆියුරික් තමයි හදාගන්නේ. හැබැයි දැන් මේක සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරනවා මෙන්න. ඔව් සල්ෆියුරික් එක සාන්ද්‍ර සල්ෆියුරික්. හරිද? ඒ කියන්නේ මේක මෙහෙමයි. ඒ කියන්නේ අපි හදාගන්නේ සල්ෆියුරික් තමයි. හරිද? නමුත් වැඩේ කියන්නේ ඊට කලින් අපි හදාගත්ත සල්ෆියුරික් ටිකක් එක්ක ටිකක් නෙමෙයි ඉතින් මේ පරමාණුයන් ලොකු ප්‍රමාණයක් එක්ක මෙන්න මේ හැදුන SO3 ප්‍රතික්‍රියා කරනවා. කරවලා තමයි අපි යම්කිසි සංයෝගයක් හදාගන්න. අන්නේ සංයෝගය මම කියන්න ඒකත් හඳුන්වන්න. අන්නේ සංයෝගයේ පස්සේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා තමයි අපිට ඕනේ සල්ෆියුරික් ටික හදාගන්න. හරි. එතකොට දැන් හදාගත්තේ SO3 නේ. SO3 gas. මෙන්න මෙයා අධිශෝෂණ කුටීරයට යවනවා. අධිශෝෂණ කුටීරයේදී මොකද වෙන්නේ? අධිශෝෂණ කුටීරයේදී ඇත්තටම ප්‍රතිප්‍රවාහ මූලධර්මය මතකනේ? සෝඩියම් කාබනේට් වල තිබෙන ප්‍රතිප්‍රවාහ මූලධර්මය ප්‍රතික්‍රියක එකක් කියන්නේ ද්‍රව ප්‍රතික්‍රියක යනවා මොකද වෙන්නේ? උඩින් දානවා වායු නම් යටින් දානවා දෙක එකතු වෙන දැන් ද්‍රව ටික පහළට එනවා වායු උඩට යනවා දෙක එකතු වෙන